ටිප්ස් 10 කරොත් ඔයාලගේ මුළු අවුරුද්දම ප්‍රොඩක්ටිව් ඉයර් එකක් වෙයි. අනිවාර්යයෙන්ම සක්සස් වෙයි. ඔයා හිතන පතන හැමදේම ලැබෙයි. ඔයා හිතන හැම ටාගට් එකටම යන්න පුළුවන් වෙයි. හැමෝම ඔයා ගැන ඇප්‍රීසියේට් කරයි. මෙන්න මේ කියන දේවල් ටික කරොත්. ඉතින් සතෙකුගේ ඉපදීම වෙන්න පුළුවන්. අපි දැක්කලා බ්‍රේක් එකක් ගන්න. ඒ වගේම ඔයාට ටයිම් එකක්, මී ටයිම් එකක් වෙන් කරන්න අමතක කරන්න එපා. ස්ට්‍රෙස් වුණු වෙලාවට Hello everyone. කොහොමද? මම හිතන්නේ ගොඩ දවසකින් මට ඔයාලත් එක්ක වීඩියෝ එකක් කරන්න හම්බුනේ. ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න හම්බුනේ. ඉතින් මම හරි ආසාවෙන් මේ වීඩියෝ එක කරන්නේ. මොකද මම ගොඩාක් කාලයකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්නේ. ගොඩාක් අය මගෙන් ඇහුවා ඇයි අක්කි නැත්තේ වීඩියෝස් එහෙම කියලා. ඉතින් ඔන්න 2026ට ගර්ල්ස්ලට මගේ ගර්ල්ස්ලට මම ආසාවෙන් අරන් ආවා 2026ට ගොඩාක් ලස්සනට ඉන්න මෙන්න මේ කියන ටිප්ස් 10 කරොත් ඔයාලගේ මුළු අවුරුද්දම ප්‍රොඩක්ටිව් ඉයර් එකක් වෙයි. අනිවාර්යයෙන්ම සක්සස් වෙයි. ඔයා හිතන පතන හැමදේම ලැබෙයි. ඔයා හිතන හැම ටාගට් එකටම යන්න පුළුවන් වෙයි. හැමෝම ඔයා ගැන ඇප්‍රීසියේට් කරයි. මෙන්න මේ කියන දේවල් ටික කරොත්. ඉතින් ඒ නිසා මම දන්නවා ඇත්තටම මගේ වීඩියෝස් වලින් මම කියන දේවල් ගොඩාක් අය හරි ආසාවෙන් කරනවා. මට හරි සතුටුයි. අවංකවම සතුටුයි මගේ වීඩියෝස් වල දාලා තියෙන ඒවා කරලා මම ඇත්තටම අක්කීම ඔයා නිසාම සක්සස් වුණා කියලා මට ගොඩාක් අය දාලා තියෙනවා. මට සමහර ඒවාට ඇත්තටම මම දකින හැම එකටම වගේ පර්සනලි මම කමෙන්ට්ස් වල රිප්ලයි කරනවා. ඉතින් මට ඒක අවංකවම ඒ කියන්නේ නිහතමානී සතුටක් තියෙනවා. ආඩම්බරකමින් එහෙම එකක් නෙමෙයි. මට මාරම නිහතමානී සතුටක් තියෙනවා. ඉතින් මම මේ හරිම ආසාවෙන් මම වීඩියෝස් කරන ඒ වගේම කියන්න ඕනේ 100k මගේ මට ඒක කියන්න අමතක වුණා. ටික දවසකට කලින් 100k වුණා. thank you so much. ඒ ආදරේ මට මාර වටිනවා. ඉතින් මේ මට ලක්ෂයක් මේ ෆැමිලි එකට මම මාර ආදරේ. ඔයාලා මට ආදරේ දෙන විදියටම මමත් ඔයාලට ආදරේ. ඉතින් එහෙනම් මම පටන් ගන්නම් දැන් වැඩි වෙලා යන්නේ නැතුව. මොනවාද 2026 ප්‍රොඩක්ටිව් කරගන්න ඕන ඔයාලා කරන්න ඕන හැබිට්ස් කියලා. first one, read at least 10 minutes a day. මම හිතන්නේ මම මේ ටිප් එක කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේ මට මතකයි. මොකද විනාඩි 10ක් දවසට අනිවාර්යයෙන්ම වෙන් කරන්න ඔයා පොඩි මොනා හරි දෙයක් හරි කියවන්න. ඔයාගේ ලයිෆ් එකට වැදගත්. ඔයා අපි හිතමු එක්සෑම් එකක් කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔයා යුනිවර්සිටි යන කෙනෙක්. එහෙම නැත්නම් ඔයා මොනවත් නොකර ගෙදර ඉන්නවා කියලා කියන්නේ. ඒත් අපි ලයිෆ් එකේ අප්ඩේට් වෙන්න ඕනේ. ස්පෙෂලි ගර්ල්ස්ලා. ඒ කියන්නේ අපි අප්ඩේට් උනේ නැත්තම් ඇත්තටම අපි කතා කරනකොට අපි හැසිරෙන විදියෙන් මිනිස්සු අපිව මෙෂර් කරනවා ඔටෝමැටිකලි. ඉතින් අනිවාර්යයෙන්ම කියවන්න. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියනවනේ. ඉතින් අනිවාර්යයෙන්ම කියවන එකෙන් අපිව සම්පූර්ණ කරනවා. ඉතින් ඔයාව සම්පූර්ණ කරගන්න දවසට අඩුම විනාඩි 10ක්වත් ඔයා කියවන්න අමතක කරන්න එපා. ඒක අපේ ජීවිතේට හරිම වැලියබල්. කියවන එක පොතක් නෙවෙන්න පුළුවන්. සෝෂල් මීඩියා වල හොඳ ඔයාගේ දැනුමට එක් කරන ආටිකල් එකක් වෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද සෝෂල් මීඩියා කියන්නේ අපිට ඉගෙන ගන්න යූස් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. පොතක්ම විතරක් නෙමෙයි. ඔයාලට ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් යූස් කරලා ඒ වගේ තියෙන වැදගත් දෙයක් වුණත් කියවන්න දවස වෙන් කරන්න පුළුවන්. ඒක වුණත් ඔයාගේ නොලෙජ් එකට යන්න. ඉතින් අනිවාර්යයෙන් දවසට විනාඩි 10ක් කරන් කියවන්න අමතක කරන්න එපා. Second one, speak kindly to yourself. මම හැමදාම කියනවා ඔයාගේ වටේ ඉන්න අයට ආදරය කරන්න කලින් ඔයාට මුලින් ආදරය කරන්න. මම නම් මට ආදරේ. මම හිතනවා මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ආදරේ කියලා. කවුරු හරි හර්ට් කරනවා නම් ඔයාට එක දිගටම ඔයාට නොගැලපෙන මිනිස්සු ඔයා වටේ ඉන්නවා නම් මම කියලා දෙනවා ඔයාට හැමදේම දැනගෙන මේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න අයින් කරන්න කියලා. මොකද ඔයාව රිද්දන්න කොයි වෙලාවකවත් හිතන්න එපා. මුලින්ම ඔයාට ආදරය කරන්න දවසට චූටි වෙලාවක් හරි අරගෙන ඔයාට ආදරෙන් කරුණාවෙන් වචන 10ක් හරි මිරර් එක ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න අමතක කරන්න එපා.
ඒ කියන්නේ ඔයාට සමහර විට දවසට ඇත්තටම ආදරෙන් කතා කරනවාට පාඩන කෙනෙක් නැතුව ඇති, සමහරට අම්මා තාත්තා ළඟ නැතුව ඇති, කවුරුවත් ළඟ නැතුව ඇති. එහෙම කෙනෙක්ට උනත් මං කියන්නේ ඔයා ඔයාටම ළඟ ඉන්නවා කියලා හැමතිස්සෙම ශක්තියක් වෙන්න. ඒ කියන්නේ ඔයාට අමතකයි වෙන කවුරුවත් ඔයා ගාව නැහැ කියලා. මොකද ඔයා ඔයාටම හරි ශක්තියක්. ඔයා හැමදාම රැට නිදා ගන්න කලින් හරි මිරර් එක ඉස්සරහට ගිහිල්ලා චුට්ටක් ඔයාට ආදරෙන් කතා කරොත් මම හරිම ශක්තිමත්. මම මට ඉන්නවා. මම තරම් කැප වෙලා වැඩ කරන කෙනෙක් නෑ. ඔයාට ගොඩාක් ස්තුතියි. මේ වගේ ඒ කියන්නේ සමහරට දවසේ ඔයා කිසි දෙයක් අලුතින් ඇචීව් කළා නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හැමදාම අපි හැමෝටම දේවල් ඇචීව් කරන්න බෑ. ෆේල් වෙනවා, අපි නැගිටිනවා. අපි සමහර දේවල් වල අපිට ලැබෙන්නෙම නැහැ. මාර දුර ඈතක අපිට සමහර ගෝල්ස් තියෙන්නේ. හැබැයි අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඉතින් කැප වෙන්න නම් ඔයා ඔයාට ශක්තියක් වෙන්න ඕනේ. ඔයා ඔයාට ආදරය කරන්න ඕනේ. ඉතින් දවසට චූටි ටයිම් එකක් අරගෙන ඔයාට ආදරෙන් කතා කරන්න අමතක කරන්න එපා. Third one, save a little money every month. හැම මාසෙම ඔයා වෙනුවෙන් චූටි ගාණක් එකතු කරන්න. ඒක සමහර විට ඔයාගේ අපි හිතමු ඔයාගේ සැලරි එක මම නිකන් එක්සැම්පල් එකක් විදිහට ගන්නේ 5000. ඔයාට හම්බෙන්නේ මාසෙටම රුපියල් 5000යි. ඒකේ රුපියල් 500ක් හරි ඔයා සේව් කරොත් බලන්න අවුරුද්දට ගාණ කීයද කියලා. ඉතින් මං කියන්නේ පොඩි ගාණක් හරි ඔයා වෙනුවෙන් සේව් කරන්න. මොකද අපිට කවුරුවත් නැති කාලයක් එනවා. සමහර කාල තියෙනවා අපිට කාගෙන්වත් උදව්වක් ඉල්ලන්න බෑ. ඉතින් ඔයාට පිටක් වෙන්න අනිවාර්යෙන්ම ඔයාටම ඔයා විතරයි ඉන්නේ. ඒ නිසා සේව් කරන අමතක කරන්න චූටි ගාණක් හරි ඒක ඔයා මට තෑන්ක් කරයි අනිවාර්යෙන්ම. රුපියල් 5ක් හරි ඔයා කැටයකට දානවා නම් ඔයාගේ මන්ත්ලි සැලරි එකකින් ඔයා ගාණක් සේව් කරනවා නම් ඔයා හදා ගන්න බජට් ට්‍රැකර් එකක්, එක්ස්පෙන්සස් ට්‍රැකර් එකක්. මම එක්ස්පෙන්සස් ට්‍රැකර් වීඩියෝ එකක් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා කලින් වීඩියෝස් වල බලන්න. මම තව වීඩියෝස් අරන් එන්නම් ඔයාලට කොහොමද මන්ත්ලි ඔයාලගේ ඉන්කම් එක බැලන්ස් කරන්න කියලා මම කරන විදිය. ඉතින් ඔයාලත් කරන විදි ට්‍රික්ස් තියෙනවා නම් මට අනිවාර්යෙන් මේ කමෙන්ට්ස් වලින් දාන්න. පොඩි ගාණක් සේව් කරන්න. ඒක කොච්චර වැලියබල්ද කියලා ඔයාට තේරෙයි. ඔයාට සල්ලි නැති කාලෙක ඒ විතරක් නෙමෙයි. ඔයාට ලොකු දෙයක් වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න ඕන වෙනකොට සමහර විට ඔයාට සැලරි එකකින් අපෝඩ් කරන්න අමාරුයි සමහර දේවල් වලට. හැබැයි ගාණක් ඔයා එකතු කරනවා නම් හැම මාසෙම ඒ ගාණ ඔයාට එකතු වෙලා තියෙනවා නේද? අන්න ඒක මතක තියාගන්න. ඔයාටම කියලා හැම මාසෙම අනිවාර්යෙන් සේව් කරන්න අමතක කරන්න එපා චූටි ගාණක් හරි. Fourth one, learn something new. Learn something new. ඒ කියන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න. අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න කිව්වහම දැන් අපි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා කිසිම දෙයක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේක සමහර අය හිතනවා මම කිසිම දෙයක් කරන්නේ නැහැ මම ගෙදරට වෙලා ඉන්නවා. නෑ ඒ වගේ අය තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අලුත් ලැන්ග්වේජ් එකක් හරි ඉගෙන ගන්න අමතක කරන්න එපා. ඒක අපේ ලයිෆ් එකට ගොඩාක් වැදගත්. 2026 completely ඔයා productive year එකක් කරගන්න අනිවාර්යෙන්ම මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. දවසට චූටි ටයිම් එකක් වෙන් කරලා ඔයා දන්නේ නැති ටොපික් එකක් ගැන ඉගෙන ගන්න. YouTube එකේ ටොපික් එක සර්ච් කරන්න. ඒ වෙන වීඩියෝස් ඔයා බලන්න. සමහර scientifically ඔයා මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. සමහර විට සතෙකුගේ ඉපදීම වෙන්න පුළුවන්. අපි දැකලා නැහැ. ඒව තියනවා කෙනෙක් ඉන්ට්‍රස්ට් දෙයක් වෙන්නත් ඕනේ. ඔයා ආස නැතුව බලන්න එපා. ඔයා ආසාවෙන් ඉගෙන ගන්න දේවල් ඒවා අපි ලයිෆ් එකේ අපි අප්ඩේට් වෙන්න ඕනේ. ඒ වගේම අපිව සොසයිටි එකේ ප්‍රසන්ට් කරද්දී මිනිස්සු අපිව මෙෂර් කරන්නේ මේ අප්ඩේට්. ඔයා ඉන්ටර්විව් එකකට ගියත් සමහර ප්‍රශ්න ඔයාට උත්තර දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දවසට මොනවා හරි දෙයක් ඔයා ඉගෙන ගන්නවා නම් ඔයා හරි අප්ඩේට්. ඔයාට ඕනම දෙයකට ෆේස් කරන්න හරි ලේසි. අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. ඔයාට
මියුසික් ටේස්ට් එක තියෙන කෙනෙක් නම් ඔයාට මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් අලුතෙන් ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ චුටි දේවල් ඔයා නිකන් පොතක් කරන් ලියන්න ඔයා ආස දේවල් මොනවද කියලා. ඔයා එතකොට දවසින් දවස මොනවා හරි දෙයක්. අපි හිතමු ඔයා ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ආසයි නම් මම කිව්වා වගේ. අද දවසේ මම ඒ ලැන්ග්වේජ් එක බලනවා සබ්ටයිටල්ස් නැතුව. මම ඒ ලැන්ග්වේජ් එකෙන් තියෙන වීඩියෝස් මම අද බලනවා විනාඩි 20ක් අරගෙන. මේ වගේ දන්නේම නැතුව මාසයක් යනකොට වචන ගොඩාක් ඒ ලැන්ග්වේජ් එකේ ඔයා හුරු වෙලා. ඉතින් අපි කොහොමද ඒ කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න තරමට ඔයා ලයිෆ් එකේ ගොඩාක් අප්ඩේට් වෙයි. ඔයා අනිත් ගර්ල්ස් වලට වඩා ගොඩාක් ස්මාර්ට් ගර්ල් කෙනෙක් වෙයි. හරිම ෂෝක් හැමෝම කියයි අෂා මෙයා හැමදේම ගැන අප්ඩේට්. මෙයා හරි එඩියුකේටඩ්. මෙයා හරි ඩිසිප්ලිනරි. හරි අප්ඩේට් ගර්ල් කෙනෙක්. ඉතින් අනිවාර්යෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. 5th one celebrate small wins. ඔයාගේ ජීවිතේ චූටි wins හරි. දැන් මම 100k ගත්ත එකට මම චූටි කේක් එකක් කැපුවා. මම ඔයාලට මේ ෆොටෝස් අරන් එන්නම්. ඉතින් ඒක චූටි වින් එකක් නේ. ඒක මට හරි සතුටුයි. මාත් එක්ක ලොකු ඉන්ටර්නෙට් ෆැමිලි එකක් හැඩ් වෙලා තියෙනවා. YouTube මම ඇත්තට වීඩියෝස් කරන හරි කම්මැලි කෙනෙක්. මාව මොටිවේට් කරපු අය හිටියේ. ඒ නිසා මම තව මොටිවේට් වුණා. ඉතින් මම දැන් මට 100k එනකොට මාව තව මොටිවේට් වෙලා. මට ආදරය කරන කට්ටියක් ඉන්නවා. මම වීඩියෝස් කරන මගේ වීඩියෝස් වලට ආස කරන අය ඉන්නවා. ඉතින් මාව විදිහට මොටිවේට් වෙලා. ඉතින් ඔයාගේ චූටි ජයග්‍රහණයත් ඔයා සෙලිබ්‍රේට් කරන්න අමතක කරන්න එපා. ඒක ඔයාව මොටිවේට් කරනවා. දවසින් දවස තව ඔයාගේ ළඟට වින්ස් ගන්න ඔයාව නිකම්ම ඔටෝමැටිකලි ඔයාව පුෂ් අප් කරනවා. ඉතින් ඔයාගේ පොඩි දේවල් බර්ත්ඩේ එකක් නම් වින් එකක් නෙමෙයිනේ අපේ ලයිෆ් ඉවෙන්ට් එකක්. හැබැයි ඔයා හිතනවා එක්සෑම් එකක් පාස් වෙන එකක් හරි පොඩි සෝලෝ ඩේට් එකක් ගිහලා ඔයා ආස කෑමක් ඔයාටම අරන් දීලා ඔයා ආස ඇඳුමක් ඔයාට අරන් දීලා මේ වගේ චූටි වින් එකක් කරන්න. සල්ලි වේදන් ලොකු සල්ලි වේදන් කරන්න ඕනෙම නැහැ. මම කියන ඔයාට තියෙන ගානේ කරන්න. ඒක ඇත්තටම මේ ඔයාට මාර හැපි අනිත් එක මාර ඔයාව මොටිවේට් කරයි ඔයාගේ ගමනට ඉස්සරහ කරන හැමදේටම. 6th one protect your peace. අනිවාර්යෙන්ම කොහොම හිටියත් ඔයා මොන විදිය දේවල් කරත් ඔයා ලයිෆ් එකේ කොහොම ගියත් කොච්චර මිනිස්සු ආශ්‍රය කරත් ඔයාගේ peace එක first priority වෙන්න ඕනේ. ඔයාගේ මානසික සුවය, ඔයාගේ calmness, ඔයාව calm වෙන්න ඕන හැමතිස්සෙම. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු හරි positive මිනිස්සු වෙන්න ඕනේ. ඔයා ආශ්‍රය කරන අය ඔයාව motivate කරන අය වෙන්න ඕනේ. ඔයාව push up කරන අය වෙන්න ඕනේ. නැතු ඔයාට බෑ. මේක නම් ඔයාට හරියන්නේ නැහැ. ඒ වගේ negative thoughts දෙන අය වෙන්න බෑ. toxic මිනිස්සු වෙන්න බෑ. මම ඔයාලට හැමදාම කියනවා 2026ට ඔයාලගේ වටේ ඉන්න toxic මිනිස්සු අරන් යන්න එපා. ඔයාලට සක්සස් වෙන්න ඕනේ නම් ඔයාලගේ හැම ගෝල් එකක්ම ඇචීව් කරන්න ඕනේ නම් යන්න ඕනේ හැම ටාගට් එකකටම යන්න ඕනේ නම් මිනිස්සු ගැන හිතන්න එපා. මුලින් ඔයා ගැන හිතන්න. සමහර මිනිස්සු ඉන්නවා අපි වුණත් සමහර ඉස්සර මම වුණත් නෑ කියන්න බෑ කියන්න බෑ හිතරිත් දන්න හරි හිතරේ දෙයි කියලා බයයි. හැබැයි ඒකෙම පස්සේ මගේ හිත තමයි රිදෙන්නේ. මම තමයි දුකින් ඉන්නේ. ඉතින් ඔයාත් මේ මෝඩ වැඩේ කරන්න එපා. මමත් දැන් මේ මෝඩ වැඩේ කරන්නේ නෑ. ඔයා ගාවින ටොක්සික් අය එවමම ඔයා සමහර මිනිස්සු එක්ක වගේ හිතරි දෙනවා නම් ඔයා කරන හැම දෙයකටම අකුල් හෙලනවා නම් ඔයාට බෑම කියනවා නම් ඔයාව මොටිවේට් කරන්නේ නැත්නම් ඒ අයව දෙපාරක් හිතන්නේ නැතුව අයින් කරන්න. ඔයාගේ ළඟ තියාගන්න ඔයා හැමතිස්සෙම පුෂ් අප් කරන ඔයාව මොටිවේට් කරන ඔයාට තව පුළුවන් මට තව පුළුවන් කියලා කියන සමහර අය නිසා තමයි මම මේ වීඩියෝස් කරේ. ඉතින් ඒගොල්ලන්ට තෑන්ක්ස්. මම 100k ගත්තෙත් ඒ නිසා. ඉතින් ඔයාලත් ඒ වගේ ඔයාලගේ වටේ තියාගන්න ටොක්සික් නැති ඔයාට හරි ආදරණීය මිනිස්සු ටිකක්. ඔයාට හරි සතුටින් ඔයාගේ පීස් එක තියාගෙන ඔයාට ජීවිතය අරන් යන්න පුළුවන්. 7th one move your body daily. ඔයාගේ බොඩි එක මූව් කරන්න හැමදාම අමතක කරන්න එපා. එක්සර්සයිස් කරන්න වර්ක්අවුට්ස් විනාඩි 20ක් 30ක් අරගෙන වර්ක්අවුට්ස් කරන්න අමතක කරන්න එපා. මේ ටිකේ මටත් කරන්න බැරි වුණා. මම ඔයාලට කිව්වට හැබැයි මම පටන් ගන්නවා. දැන් මම එහෙම ඔයාලට බිසි ෂෙඩියුල් ඇති.
එහෙම ඒ දවස්වලට සමහර වෙලාවට මග ඇරේ. ඒක හිතන්න එපා. හැබැයි පුළුවන් හැම දවසකම ඔයාගේ ස්ට්‍රෙචින්, වෝකින් පොඩි ගේ වටේ හරි ඇවිදින්න. ඒ කියන්නේ අපිව පොඩක් මොටිවේට් කරනවා. අපේ මයින්ඩ් එකත් ෆ්‍රෙෂ් වෙනවා. අපි ෆිසිකලි හොඳින් හිටියොත් තමයි අපි මෙන්ටලි ස්ට්‍රෝං වෙන්නේ. ඉතින් ඔයා මෙන්ටලි හොඳින් තියාගන්න නම් ඔයා ෆිසිකලි හොඳින් ඉන්න ඕනේ. ඒ නිසා අපි ෆිසිකලි වෙන්නොත් අපි මෙන්ටලිත් આવුත් නේද? අපි ෆිසිකලි අපිට කිසිම ශක්තියක් අපේ ඇඟට ඔළුව රිදෙනවා, ඇස් රිදෙනවා. අපිට කිසිම දෙයක් කරගන්න බෑ, වැඩට යන්න හිතෙන්නේ නැහැ. කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. මේ වගේ දේවල් ඔයාලටත් ඇති. ඉතින් ඒ මට්ටමට වැටෙන්න එපා. ඔයාගේ බොඩි එක හැමතිස්සෙම මූව් කරන්න, පොඩ්ඩක් වෝක් කරන්න, ස්ට්‍රෙචින් කරන්න, ජිම් යනවා නම් ගොඩක් හොඳයි. යෝගා වගේ කරනවා නම් හොඳයි. ඒ දේවල් කරන අය ඉතින් ඒවා කන්ටිනියු කරන්න. ඒවා අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙවෙයි. ඒවා ඇත්තටම අපේ ලයිෆ් එකට ඕන දේවල්. 8th one, track your goals. ඔයාට ජීවිතේ goals ඇති, achievements ඇති, සමහර හින මාර දුර ඇති. ඒවා ඔයාට හිතනවත් ඒවා මට හිතන්නවත් බෑ. මට ළඟා කරගන්න කොච්චර කල් යයිද? නෑ, ඔයාට ඉක්මනටම ලැබෙනවා. කොහොමද? ඔයා වැඩ කරන තරමට ඔයාට ඔයාගේ ජීවිතයේ ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්. ඔයා කැප වෙලා වැඩ කරොත්. කැප වෙලා වැඩ කරලත් ලැබෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න එහෙම කවදාවත් නැහැ. ඔයාගේ ආසා කරන දෙයට, ඔයාගේ ගෝල් එකට, ඔයා ඇත්තටම ආදරේ නම්, ඔයා අවංකවම ඔයාගේ ගෝල් එකට ආදරේ නම් අවංකවම ඒකට වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාට ඒ දේ ඔයාගේ කකුල් දෙක ගාවටම ලැබෙනවා. ඒක මම ඔයාට ප්‍රොමිස් වෙලා කියනවා. ඉතින් වැඩ කරන්න. ඔයාගේ ගෝල්ස් ට්‍රැක් කරන්න. පුතා 2026 මුල 2026ට ඔයාට ඇචීව් කරන්න ඕනේ ගෝල්ස් හැමදේම පොතක් කරන් මුල ඉඳලා ලියන්න. චූටි ගෝල් එකක්. ඔයාට වාහනයක් ගන්න ඕනද? ගෙයක් හදන්න ඕනේද? ඒව ටිකක් ලොකු ගෝල්ස් මං කියන්නේ. ඔයාට එක්සෑම් එකක් පාස් වෙන එක වුණත් ඔයා ඒ චූටි ගෝල් එකක් ලියන්න, ට්‍රැක් කරගන්න. ඊට පස්සේ ඒ ගෝල්ස් වලට ඔයා වැඩ කරන්න. මං ඔයාට කිව්වා වගේ කවදාවත් හાર્ඩ් වර්කින් තියනවා නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැත්තේ නෑ. ඒක මම ප්‍රොමිස් වෙනවා. ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා. අද ඉඳලා පටන් ගන්න. දවසට පැයක් වෙන් කරන්න ඔයාගේ ගෝල් එකට. ඔයාට වාහනයක් ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් ජොබ් එක කරන සේව් කරන හැටිද හැමදේම. එතකොට ඔයා එක්සෑම් එකක් පාස් වෙනවා නම් දවසට ඔයා ඒ පාඩම් කරන විදිහක් තියෙනවා. මෙතඩ්ස් වලට ට්‍රික්ස් වලට පාඩම් කරන්න ඔළුවට යන විදිහට. ඔයාවත් ටයර්ඩ් වෙන්නේ නැති වෙන්න ඔයාව ෆ්‍රෙෂ් එකේ තියාගෙන ඔයාගේ මයින්ඩ් එක ෆිසිකලි මෙන්ටලි ඔයාව ස්ට්‍රෝං තියාගෙන පාඩම් කරන හැටි. මම මේවා කලින් වීඩියෝස් වල ගෙනල්ලා තියෙනවා. ඒවා යූස් කරලා ඔයාගේ ගෝල්ස් වලට යන්න. ඉතින් 2026 වගේ ගෝල්ස් ඕන කරන ගෝල්ස් ට්‍රැක් කරන්න. ඒක ඕනේ නැහැ කියලා අනේ ඔහේ ෆ්ලෝ එකේ යයි. මගේ 2026 කියලා ඉන්න එපා ඕන්න. 9th one, reduce complaining. හැමදේටම කම්ප්ලේන් කරන්න යන්න එපා. ඔයා සොලියුෂන්ස් වලට ફોකස් කරන්න. ප්‍රශ්න වලට නෙමෙයි. හරි. ඔයාට ප්‍රශ්නයක් ඔයා හිතන්න ඔයාට එක්සෑම් එකකට ඔයාට පේමන්ට් එකක් ගෙවන්න විදියක් නැහැ කොහෙත්ම. හැබැයි ඔයා ඒකට කම්ප්ලේන් කරම ඔයා මම හරි අවාසනාවන්තයි මට කිසිම දෙයක් නැහැ මටමයි වෙන්නේ මේ වගේ හිටියත් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒක ඔයා එහෙම කිව්වා කියලා ඔයාට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒකට සොලියුෂන් එකක් හොයන මෙතඩ් එකක කොහොම හරි ඔයාට සල්ලි ලැබෙයි. ඔයා හිතුවා මම මෙයාගෙන් ඉල්ලගෙන මම ඒක රිකවර් කරනවා මාස 3කින්. අර ඒ වගේ සොලියුෂන් එකකුයි හොයන්න ඕන අපිට ප්‍රශ්නයක් ආවම. එහෙම නැතුව අපි ફોකස් කරොත් කම්ප්ලේන් කරන්න අපිම තමයි වැටෙන්නේ. අනිත් එකකින් ලැබෙන දෙයක් නැහැ. ඒක නිසා කම්ප්ලේනින් කියන එක නවත්තන්න. අනිත් අයට කොහොමත් කම්ප්ලේන් කරන්න යන්න එපා. අනිත් මිනිස්සු අපිට හදන්න බෑ. ඔයා හැදිලා ඔයාව පුළුවන් තරම් මෙන්ටලි ෆිසිකලි ස්ට්‍රෝං කරගන්න. ඒ වගේම ફોකස් කරන්න සොලියුෂන්ස් වලට මම කිව්වා වගේ. 10th one, take breaks when stressed. ඔයා ස්ට්‍රෙස් වෙන, ඔයා මානසිකව වැටෙන, ඔයා ටයර්ඩ් වෙන හැම වෙලාවකම පොඩි බ්‍රේක් එකක් ගන්න අමතක කරන්න එපා.
මම දැකලා තියෙන ගොඩාක් නරක දෙයක් තමයි අපේ ලංකාවේ අයගේ. මේක මම ෆොරින් කන්ට්‍රීස් වල ඇත්තටම අඩුයි දකින්න ඒගොල්ලෝ මාස 6ක් වැඩ කරනවා මාස 6ක් ට්‍රැවල් කරනවා. මේ වගේ මම කියන්නේ එහෙම කරන්න කියලා මොකද අපේ කන්ට්‍රි එකේම කරන අමාරුයි. අපේ ඉන්කම් එකත් එක්ක අපේ මිනිස්සු හරි ලොකු ගේම් එකක් යන්නේ සර්වයිව් වෙන්න ජීවිතේ. ඉතින් ඒ නිසා මම එහෙම කියන්නේ නැහැ කවදාවත්. මම කියන්නේ ඔයා ස්ට්‍රෙස් වුණොත් ඔයා එක දිගට වැඩ කරන්නේ නැතුව අනිත් අයව සතුටු කරන්න මම ඔෆිස් එකෙන් ගියේ නැතුත් මට අවුල් වෙයි මූණ එල්ලන් ඉදී ඒ වගේ දේවල් හිතන්න නැතුව ඔයා ගැන හිතන්න ගොඩාක් මහන්සි නම් අනිවාර්යෙන්ම ඔයා බ්‍රේක් එකක් ගන්න. මොකද ඔයා දන්නේම නැතුව ඔයාට බ්‍රේක් එකක් නැතුව වැඩ කළා ඔයාම තමයි ලෙඩ වෙන්නේ. ඒ ලෙඩ වුණාම කවුරුවත් ඔයා ළඟ නැති වෙයි. ඉතින් ඒ කියන්නේ ඔයාට බ්‍රේක් එකක් ඕන වෙලාවට බ්‍රේක් එකක් ඕනේ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ අදාළ මිනිස්සුන්ට ඒක එක්ස්ප්ලেইন කරලා දීලා තේරුම් ගන්නවා නම් තේරුම් ගනි. හැබැයි ඔයාට බ්‍රේක් එකක් ඕන වෙලාවට, ඔයාගේ මයින්ඩ් එකට ඕන වෙලාවට, ස්ට්‍රෙස් වුණ වෙලාවට අනිවාර්යයෙන්ම බ්‍රේක් එකක් ගන්න. ඒ වගේම ඔයාට ටයිම් එකක්, මී ටයිම් එකක් වෙන් කරන්න අමතක කරන්න එපා. ස්ට්‍රෙස් වුණ වෙලාවට හැමතිස්සෙම අනුන් ගැන හිතලා වැඩ කරන්න එපා මං කියනවා වගේ. සෝලෝ අවුටින්ස් යන්න ඔයා ආස කෑමක් වාට අරන් දෙන්න ඔයා සැඳුමක් අඳින්න මම හැමදාම කියනවා වගේ ඔයා ගැන හිතන්න හැමදාම මී ටයිම් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න මෙන්න මේ කියන දේවල් 2026ට කරොත් ඔයා ගොඩාක් සක්සස් වෙයි ඔයාට තෑන්ක්ස් කරයි අනිවාර්යයෙන්ම මොකද අපි ලයිෆ් එකේ අපි ඔහේ ෆ්ලෝ එකේ සමහර වෙලාවට සමහර අවුරුදු ගිහිල්ලා ඔහේ ගෙවිලා ගිහිල්ලා ඉතින් මං කියන්නේ එහෙම ගෙවිලා යන්න දෙන්න එපා මේ 2026. ඔයා සතුටින් ගෙවන්න ඕනේ ඔයාගේ මගේ මේ වීඩියෝ එක බලන ඔයාටත්. මම විශ් කරන ඔයාගේ හැම දෙයක්ම ලැබෙන්න ඕනේ. මම විශ් කරන ඔයාලා හැමෝටම හැම දෙයක්ම ලැබිලා ඔයාලා සක්සස් වෙන්න ඕනේ. මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම ආසයි. මට මේ දේ ලැබුණා හරි මම මේ වෙනුවෙන් කැප කළා මට ලැබුණ. ඉතින් අනිත් අයත් ඒව ආසාවෙන් බලයි. මොකද ඒව බලලා මොටිවේට් වෙන ගර්ල්ස්ලා ඉන්නවා මගේ channel එකේ. ඉතින් ඔයාලා දාන්න මම හරි ආසයි. ඔයාලට දෙයක් ලැබුණා කියලා දැනගන්න. ඔයාලගේ hard working නිසා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් useful වෙන්න ඇති කියලා. ඒ වගේම කියන්න ඕනේ මොනවා හරි topics. ඔයාලට ආස කරන topics ඔයාලට දැනුවත් වෙන topics තියෙනවා නම් comment section එකේ දාන්න. Again, I want to say thank you so much 100k subscribers. මම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. මට ඒ ආදරේ මට ඇත්තටම මට දරා ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මට පාරදී දැක්ක සමහර මිනිස්සු මං ගාවට ඇවිල්ලා මට මාර ආසාවෙන් කතා කරනවා මේ මගේ වීඩියෝස් නිසා මම ගොඩාක් හිත හදාගත්ත සමහර ප්‍රශ්නවලදී සමහර දේවල්දී ගොඩාක් ඉස්සරහට ගියා. ඉතින් මට මාර සතුටුයි. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ වත්කම මම ලොකුම වත්කම. ඉතින් මට මාර සතුටුයි. ඒක නිහතමානී සතුටක් මම කලින් කිව්වා වගේ. ඉතින් ඔන්න මගේ ගර්ල්ස්ලා හැමෝම 2026 මේ දේවල් කරලා ප්‍රොඩක්ටිව් එකක් කරගන්න. Thank you so much. ආදරේ ඔයාලා හැමෝටම